2017 දෙසැම්බර් 8. ඉතින් බොයිස් ඔයාලට මේ දවස මතකද? ඉතින් ගොඩක් කට්ටිය මම නම් හිතන්නේ මේ දවස ඔයාලා දන්නවා ඇති කියලා. ඉතින් දන්නවා නම් ඔයා පරණ Free Fire player කෙනෙක් තමයි. ඉතින් 2017 දෙසැම්බර් 8 කියන්නේ Free Fire launch කරපු පළවෙනිම දවස. ඉතින් එදා ඉඳන් අද වෙනතුරු ගේම් එකේ එක වැඩෝ හිටියා. ඉතින් එක ප්ලේයර්ස්ලා හිටියා. ඉතින් අද කතා කරන්න යන්නේ ගේම් එකේ දරුණුතම ප්ලේයර්ස්ලා 5 දෙනා. ඉතින් මෙයාලා PC තමයි සෙල්ලම් කරන්නේ. ඒ වගේම තමයි මෙයාලට පුළුවන් ගේම් එකේ ලොකු දෙයක් කරන්න. ඒ කියන්නේ ගේම් එක අනිත් පැත්ත කරගන්න උනත් පුළුවන්. ඉතින් ඔයාලා කවුරු කියලා හිතන්නේ? ඔයාලා ආස කට්ටිය මේ ලිස්ට් එකේ ඉන්නවද කියලා අපි බලමු. ඉතින් උදාහරණයක් වශයෙන් මෙයාලගේ ගේම් ප්ලේ බලලා හරිද? කොටින්ම කිව්වොත් මෙයාලා ගේම් ප්ලේ බලලා Free Fire download කරපු කොල්ල සෙට් එකකුත් හිටියා. තව සෙට් එකක් හිටියා. හරිද? Free Fire එපා වෙලා පො මේ ගේම් එකේ මිලෝරහක් නැහැ කියලා delete කළා. හරිද? ආහි මෙයාලා ගේම් ප්ලේ බලලා download කරපු සෙට් එකකුත් හිටියා. හරිද? උදාහරණයක් වශයෙන් මමත් එහෙම චරිතයක් තමයි. ඉතින් 2019 Free Fire ගේම් එක මිලෝරහක් නැහැ කියලා delete කළා. ආයි download කරගත්ත චරිතයක් තමයි. ඉතින් ඔයාලත් එහෙම වෙන්න ඇති. ඉතින් අපි බලමු ලෝකේ දරුණුතම PC players ලා 5 දෙනා කවුද? ඔයාලා ආස කට්ටිය මෙතන ඉන්නවද? අපි හැම විස්තරයක්ම බලමු. ඉතින් ඊට කලින් මතක් කරනවා. ඉතින් ඔයාලා දන්නවා ඉතින් අපි අවුරුදු 5ක් තිස්සේ වොක් කරනවා. ඉතින් අපේ top up store එකට ඔයාලට set වෙන්න පුළුවන්. ඉතින් අපේ service එක ගැන කතා කරොත් level up pass දානවා. ඒ වගේ තමයි weekly membership, monthly. එතකොට ඔයාලට normal diamond, airdrop මේ හැම දෙයක්ම දානවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම අවුරුදු 5ක් තිස්සේ අපි කරන වැඩේට ඔයාලා set වෙන්න. ඉතින් විශ්වාසය කරන ඉතින් මම කියන්න දෙයක් නැහැ. ඉතින් කට්ටිය දන්නවනේ. ඉතින් ඇවිල්ලා top up කරගන්න කියලා මතක් කරනවා. අපි එහෙනම් බලමු ගේම් එකේ හිටපු දරුණුතම ප්ලේයර්ස්ලා 5 දෙනා කවුද කියලා. එහෙනම් We'd like a nickel bag and nickel අනිවාර්යයෙන්ම කොල්ලරිය. Subscribe කරා. We'd like a nickel them like kid them. හරි බොයිස් ඉතින් ඔන්න number 5. මම මොකුත් කියන්න මේ sound එක අහලා බලන්නකො. හරි බොයිස් ඉතින් මම දන්නවා මේ intro එකෙන් තමයි ඔයාලා මේ අංකුෂ් Free Fire අඳුරන්නේ. හරිද? ඉතින් මෙයාගේ ගේම් ප්ලේ එකක් බලපු නැති කෙනෙක් නැතුව ඇති අනිවාර්යයෙන්ම. හරිද? ඉතින් YouTube එකේ 2 million subscribe ඉන්නවා. ඉතින් මෙයාගේ තව channel තියෙනවද හරියටම දන්නේ නැහැ. කොහොමරි main channel එකේ subscribe million දෙකක් ඉන්නවා. හරිද? ඉතින් ඇත්තම කතාව අංකුෂ් Free Fire කිව්වහම ඉතින් legend එකක්. මොකද මෙයාගේ playing ඇත්තටම සුපිරි. ඉතින් PC play කරනවා කියන එකේ ආයත උපරිමයෙන්. හරිද? විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඉතින් මෙයාගේ ගේම් ප්ලේ ගැන කිව්වොත් එහෙම ගොඩක් කට්ටිය කියනවනේ ඔය පැනල් දාන් ගහන්නේ අන්න ඒ වගේ සැක කටයුතු කිසිම දෙයක් මෙයාගේ ගේම් ප්ලේ වල නැහැ. ඉතින් ගොඩක් කට්ටියට අර තියෙනවනේ මේ නිකන් උඩට ආවට පස්සේ අර කියනවනේ මූ හැක් ගාලා දාන්නේ මොකද හැක් ගාලා දාන්නේ නෙමෙයි. මේ හැක් එකක් දාලා ගහන්නේ අන්න ඒ වගේ දේවල් කියනවනේ. ඉතින් මෙයාගේ නම් ස්කිල් එක ඉතින් සුපිරියටම තියෙනවා. ඉතින් ඇත්තම කතාව මෙයා IQ එකෙන් ගහන්නේ. එහෙම නැත්නම් මෙයාට පැනල් එකක්වත් කිසිම දෙයක් කිසිම විදියකින් මෙයාට කිසිම චෝදනාවක් නැති මිලියන 2ක් subscribe ඉන්න සුපිරිම YouTuber කෙනෙක්. ඇත්තරම සුපිරි. හරිද? ඉතින් ගරීන එක පවා මෙයාට මචං I think respect කරනවා. මොකද මෙයාලා හින්දා තමයි Free Fire game එක උඩට ආවේ. ඇත්තම කතාව මුල් කාලේ උඩට ආවේ මෙන්න මෙයාලා හින්දා. ඉතින් මෙයාලා ඇඳන් ගහන කිට් තියෙනවනේ. ඒව දාගෙන අපේ කොල්ලෝ ගහනවා. ඉතින් අන්න ඒ වගේ සීන් කොල්ලෝ ගහන අඩ නෑ කොල්ලෝ මචං ගේම් එක ගහනවා. හරිද? උඹලා නිකන් වැරදිට හිතන්න එපා. හරිද? මේ ඉතින් ඔය විදිහට තමයි බොයිස් අපේ අංකුෂ් Free Fire. හරිද? ගැම්මක් කැල්ලුවේ. ඉතින් මෙයාගේ ගේම මෙයා ගහලා ඉවරයි. දැන් පොඩ්ඩක් ඉතින් මෙයාගේ රීච් එක බහලා තියෙනවා. ඉතින් අලුත් ප්ලේයර්ස්ලා ඉන්නවනම් ගිහිල්ලා බලන්න මෙයාගේ channel එක අංකුෂ් Free Fire කියලා ගහන්න. ඉතින් හොයාගන්න වෙන්න description එකේ මම දාලා තියන්නම්. ඉතින් ඔයා මෙයා ගැන මොකද හිතන්නේ? ඉතින් මෙයාගේ ප්ලේයින් ඉතින් මං කියන්න දෙයක් නැහැ. ඔයාලා බලන්න ගිහිල්ලා ඉතින් දරුණුතම ප්ලේයර් කෙනෙක් ඇත්තටම PC නම් ආයි මූට easy තමයි. හරිද? ආයි ඉතින් කියලා වැඩක් නැහැ. ඉතින් අපි බලමු එහෙනම් ඊළඟ ප්ලේයර් කවුද කියලා. ඉතින් ඔයා මෙයාට ආස නම් හරිද? ඔයා මෙයාට ආස නම් කියන්නේ එහෙම නෙමෙයි. හරිද? ඔයා මෙයාගේ ප්ලේයින් වලට ආස නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරන ගමන් අපි එහෙනම් යමු ඊළඟ ප්ලේයර් කවුද කියලා බලන්න. හරි බොයිස් ඉතින් ඔන්න number 4. ඉතින් මෙයා ගැන ඇත්තටම විශේෂ කෙනෙක්. හරිද? මෙයා ගැන විශේෂයෙන් කියන්න ඕනේ. ඉතින් මේ කිට් එක මතකද ඔයාලට? ඉතින් මේ කිට් මචං ප්‍රසිද්ධ වුණේ මෙන්න මේ සුපිරි චරිතින්ද තමයි. ඉතින් ගොඩක් කට්ටිය දන්නේ Alpha Free Fire කිව්වාම ඉතින් මෙයා world record එකක් තියලා තියෙනවා. ඔයාලා ගිහලා බලන්න. මං හිතන්නේ
අර views ගිය list එකේ Free Fire videos වල උඩින්ම තියෙන වීඩියෝ එකක් තමයි. ඉතින් ආයේ kill 32ක් දානවා BR match එකකට බෑ. kill 32ක් තව කීයද බං ඉතුරු ඉඳලා තව 18 දෙනයිනේ. හරි කමන්නේ. හරිද? ඉතින් kill 32ක් දානවා කියන්නේ BR එක. ඉතින් හිතන්නකෝ මෙයාගේ කොච්චර ආයිදින් හැකියාවක් ඇතිද කියලා. ඉතින් මේ මූණම් පට්ට දරුණු චරිතයක් හරිද? සෙට් වුණොත් එහෙම දුවහල්ලා ඉන්න එපා පැත්ත පළාතක. ඉතින් මෙයා මේ අංකෝස් ෆ්‍රී ෆයර් එතකොට ඇල්ෆා ෆ්‍රී ෆයර් කියන්නේ දෙන්නම එක්කෙනෙක් කියනවා සමහරක් අය දෙන්නෙක් කියනවා. ඉතින් ඒ විස්තරය හරියට මම දන්නේ ඒක ගැන අනිවාර්යෙන් වීඩියෝ එකක් ඕන්න. මෙයාලගේ ජීවිත කතා ගැන වීඩියෝස් ඕන්න නම් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මුගේ ප්ලේයින් මචං ඉතින් කිය මූණක් දරුණුම චරිතයක් තමයි. හරිද? ඉතින් ලිස්ට් එකේ ගත්තොත් ආයි උඩින්ම තියන්න පුළුවන් චරිතයක්. ඇත්තටම සබ්ස්ක්‍රයිබ් සෑහෙන ප්‍රමාණයක් මෙයාගේ ඉන්නවා. ඉතින් හිටපු ගාන මට මතක නැහැ. හරිද? මම ලින්ක් එක දාලා තියන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාලා ගිහිල්ලා බලන්න මෙයාගේ ගේම් ප්ලේ ආසයි දෙනවා මචං. හරිද? ප්ලේ කරන විදිහ, මෙයාගේ ප්ලේයින් ස්ටයිල් එක, IQ එක මේ නිකන් අර අපි වගේ මචං ඔහේ බහැලා ගහන චරිතයක් නෙමෙයි. හරිද? මේ හොඳට IQ එක යූස් කරලා එහෙම නැත්නම් බුද්ධිය යූස් කරලා හොඳට ගහන චරිතයක්. ඉතින් ඇත්තටම මේ වගේ ප්ලේයර්ස්ලා හින්දා තමයි ගරීන මචං මල් තියලා වදින්න ඕනේ මේ වගේ ප්ලේයර්ස්ලාට. මොකද මෙයාලා හින්දා තමයි ෆ්‍රී ෆයර් ගේම් එක උඩට ගියේ. හරිද? කවුරු නෑ කිව්වත් ඒක තමයි ඇත්ත. ඉතින් අපිත් පොඩි හරි දායකත්වයක් දෙනවා ෆ්‍රී ෆයර් කමියුනිටි එක උඩටම ගෙනියන්න. ඉතින් අනිවාර්යෙන්ම ඉතින් මේ වගේ චරිතවලට ඇත්තටම හොඳ තැනක් සෙට් වෙන්න ඕනේ. මං හිතන්නේ මෙයාලා දැන්ටත් හොඳ තැන්වල ඉන්නවා. ඉතින් ෆ්‍රී ෆයර් වලින් ගේමක් ගහලා ඉතින් මෙයාගේ ගේම් ප්ලේ බැලුවොත් ඔයාලට අනිවාර්යෙන්ම ආයි ෆ්‍රී ෆයර් ගහන්නද කොල්ලෙක් බලනවා නම් මේ වීඩියෝ එක ආයි ආසයි දෙනවා. හරිද? ඉතින් ගිහිල්ලා බලන්න කට්ටියම. ඉතින් ඇල්ෆා ෆ්‍රී ෆයර් කියන්නේ ඇත්තටම ලෙජන්ඩ් එකක්. ඩේන්ජරස් ප්ලේ කෙනෙක්. ඇත්තටම මූ ඉස්සරහට හම්බෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි බලමු ඊළඟ ප්ලේයර් කවුද කියලා. හරි බොයිස්, ඉතින් නම්බර් 3 තමා one tap කලාවේ ගෝඩ් ෆාදර්. හරිද? ඔන්න බලයි යන්න ඔයාලා මෙයා ගාන ගැහිලි කොහොමද කියලා. ඉතින් ඔයාලා හැමෝම දන්න BNL. ඉතින් BNL කිව්වහම ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් දන්නේ නැති වෙන්න විදියක් නැහැ. ඉතින් one tap කියන දේ ලෝකෙට හඳුන්වලා දුන්න චරිතය කිව්වොත් හරියටම හරි මූ මචං BR වලත් one tapම තමයි. හරිද? මිලියන 8ක් ඉන්නවා සබ්ස්ක්‍රයිබ්. ඉතින් YouTube එකේ. ඉතින් මම කියන්නේ මේ මේන්ලි YouTube එකේ. හරි තව Facebook, TikTok යාලගේ තියෙනවා, Instagram තියෙනවා. ඉතින් ඒ වගේ followers එක එකතු කරොත් එහෙම මේ ඇත්තටම මේ ලංකාවේ හා සමාන විභාගයක් විතර මචං මේ සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්නේ මේ. හරිද? BNL. හරිද? ඇත්තටම සුපිරිම චරිතයක්. හරිද? මම මේ වීඩියෝ එක මචං රෙකෝඩ් කරද්දි හරිද මම බලන් ඉන්නවා මචං මට අමතක වුණා මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරනවා නේද කියලා. හරිද? ඒ තරම් සුපිරි මචං මුගේ ගේම් ප්ලේ නම් ආයේදී එලි වෙනකන් හරි බලන් ඉන්න පුළුවන්. හරිද? ඔයාලා ගිහිල්ලා බලන්න මම YouTube එකේ link එක දාලා තියන්නම් BNL ගේ. ඉතින් මෙයා ගොඩක්ම දාන්නේ මෙයාගේ highlight. ඒ කියන්නේ මෙයා මැච් එකකදී ගහපු headshot එක ළඟ ගහන්න පුළුවන්. ඉතින් චරිතයක් ඇත්තටම අඩුයි ලංකාවේ. හරිද? ඉතින් ඉස්සරහට ලංකාවේ සුපිරි මොබයිල් ප්ලේයර්ස්ලා PC ප්ලේයර්ස්ලා ගේන්න හිතන් ඉන්නවා. අනිවාර්යෙන්ම ඔයාලා subscribe කරලා තියාගන්න. ඉතින් BNL කියන්නේ නම් මචං ආගමක්. හරිද? මගේ ආසම් ප්ලේ කිව්වොත් හරියටම හරි one tap වලින්. ඉතින් මචං එයාගේ ප්ලේයින් නා ඉතින් සුපිරි. හරිද? ඉතින් මේ හැම එක්කෙනාගේම ලයිෆ් ස්ටෝරි මං ගේන්නම්. ඉතින් එක්කෙනෙක්ගේ ගෙනල්ලා තිබ්බේ මීට කලින් මං ගෙනාවා ලයිෆ් ස්ටෝරි එකක් B2K ගේ. ඉතින් අංකුෂ්ගේ ඇල්ෆාගේ BNL ගේ ඉතින් කට්ටියගෙම ඉස්සරහට මම ගේන්නම් අනිවාර්යෙන්ම. ඉතින් මොකද මං හිතන්නේ ඉතින් මේ වගේ ප්ලේයර්ස්ලා ගැන ඇත්තටම සතුටුයි. ඉතින් ලංකාවේ මේ වගේ ගැම්මක් අල්ලන්න පුළුවන් චරිත ටිකක් හිටියනම් ඉන්නවා. හැබැයි යාලා එළියට ඇවිල්ලා නැහැ. කියන්නේ සමහරක් අය දන්නේවත් නැතුව ඉන්නවා ඇති. ඉතින් ඉස්සරහට මේ YouTube channel එක හරිද? අපේ ලංකාවේ කොල්ලෝ ටිකක් උඩට අනිවාර්යෙන්ම ගන්නවා. එහෙනම් BNL ගැන ඔයා මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. අපි යමු එහෙනම් ඊළඟ ප්ලේයර් කවුද කියලා බලන්න. හරි බොයිස්, ඉතින් ඔන්න අපේ ලිස්ට් එකේ අකුරු 3 කොල්ලා. එහෙම නැත්නම් B2K Born to Kill. ඉතින් ඇත්තටම මෙයා ගැන මම කතා කරන්න ඕනේද? ඕනේ නෑනේ. ඇත්තටම ඉතින් කියන්න දෙයක් නෑනේ. සබ්ස්ක්‍රයිබ්ම ඉන්නවා මිලියන 30ක් විතර ඔක්කොම channel වල එකතුව ගත්තොත්. ඉතින් ඇත්තටම මෙයා අංකුෂ් ෆ්‍රී ෆයර් තිබ්බ කිල් 32 ගේ වර්ල්ඩ් රෙකෝඩ් එකක් කඩලා තියෙන. ඉතින් ලංකාවේ ප්ලේයර් කෙනෙකුත් ඉන්නවා අපේ මම ඉස්සරහට එයාගෙන වෙනම වීඩියෝ එකක් ගේන්නම්. හරිද? ඉතින් ඇත්තටම B2K කියන්නේ ලෙජන්ඩ් එකක්. ඉතින් ගරීන එක මචං මල් තීර වදින්න ඕන කොල්ලෙක් තමයි B2K කියන්නේ. මොකද ඇත්තටම මමත් ෆ්‍රී ෆයර් ඩවුන්ලෝඩ් කරේ මෙන්න මේ ගේම් ප්ලේ එකක් දැකලා තමයි B2K. හරිද? ඇත්තටම එයා AWM එකයි MP14
ප්‍රධාන වැඩ කෑලි ඇත්තරම සුපිරි හරිද ඉතින් මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා මේ වගේ අපේ රීජන් එකේ හිටපු නැති එක ඇත්තරම හොඳයි හරිද නැත්නම් ඉතින් මූත් එක ගන්න බෑනේ මගේ ඉතින් ඇත්තරම වුණම් මං සීතාවටම සුපිරි චරිතයක් හරිද B2K කියන්නේ ඇත්තරම හදවතේ අර ගායකයා වගේ හරිද හදවතේ වීරය මචං B2K Free Fire ලෝකේ ඉතින් වැඩි කතා කරන්න දෙයක් නැහැ B2K කියලා සර්ච් කරන්න YouTube එකේ ඉතින් ඇත්තටම මම වැඩි කියන්න ඕනේ ඔයාලා දන්නවා ඇති ඉතින් මේ ලිස්ට් එකේ දෙවෙනියටම ඇත්තටම සුපිරි ගේමක් ගහපු දැන්ටත් සුපිරි ප්ලේයින් තියෙන කොල්ලෙක් තමයි අපේ B2K කියන්නේ ඉතින් B2K ගැන ඔයා මොකද හිතන්නේ ඔයා ආසම් ප්ලේ කෙනෙක්ද කියලා අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න ඉතින් B2K ගේ ලයිෆ් ස්ටෝරිය ගැන මම ඊට මාසයකට කලින් YouTube එකේ දාලා තියෙනවා ගිහලා බලන්න එහෙනම් අපි යමු ඊළඟ ප්ලේ බලන්න හරි බොයිස් ඉතින් ඔන්න අපේ ලිස්ට් එකේ පළවෙනියම දාරුණතම ප්ලේ තමයි ඔන්න බලන්නකො බොයිස් මෙයා ගහන ගේම් කොහොමද ඉතින් කවුරුත් දන්න white 44 එහෙම නැත්නම් white 444 ඉතින් කිව්වම ඉතින් ඔයාලා දන්නවනේ ඉතින් ඔයාලා දන්නේ නැති ලබන මාසේ බනි බණ්ඩල් එකක් එන්න තියෙනවා හරිද මේ බණ්ඩල් එක බනි කියන බණ්ඩල් එක බ්‍රෑන්ඩ් එකක් කරේ මෙන්න මේ අපේ white තමයි හරිද ඉතින් ඇත්තටම ලෙජන්ඩ් කෙනෙක් ඇත්තටම සුපිරි චරිතයක් ඇත්තටම ඉතින් ගොඩක් කට්ටිය මෙයාට බයිනවා මෙයා පැනල් අරකයි මේකයි කියලා හරිද ඒ වුණාට මුගේ කන්ටෙන්ට් ක්‍රියේටිව් විදිහක ඇත්තටම අපි අගය කරන්න ඕනේ බොයිස් ඉතින් ඇත්තටම ප්ලේයින් තියෙන්න පුළුවන් ඇත්තට මෙයාගේ ලයිව් මෙයා ප්ලේ කරපු මැච් තියෙනවා හරිද ඕන තරම් බලන්න පුළුවන් මම ඊළඟට ගේන්න B2K versus white 444 ගේ කස්ටම් එකක් අනිවාර්යයෙන්ම ඕන්නම් කියන්න අනිවාර්යයෙන්ම ගේන්න ඉතින් මූ මචං මුගේ එඩිට් එකයි හරිද ඒ ප්ලේයින් උයි හරිද සුපිරි හරිද සාමාන්‍යයෙන් අර පටන් ගැනීම කිල් 4 5 දාලා මැච් එක ඉවර කරනවා පළවෙනි තප්පර පහින්ම ඉතින් ඒ වගේ සුපිරි චරිතයක් ඉතින් ඇත්තටම මම ආසම උඩින්ම ඉන්න පළවෙනියටම දාන්න හේතුවත් මේ white 444 එකයි ඇත්තටම ආගමක් මචං හරිද කොල්ලා සුපිරි ගෑම්මක් අල්ලනවා ඉතින් මොකද කියන්නේ white 444 ගැන ඉතින් පණි බණ්ඩල් එක මාකට් කරේ white 444 හරිද ඔන්න දැන් එනවා ලබන මාසේ කට්ටිය ඩයමන්ඩ් ටික රෙඩි කරන් තියාගන්න ඉතින් white 444 ගැන ඔයා මොකද හිතන්නේ ඉතින් ගොඩක් කට්ටිය පැනල් කියනවා ඉතින් අපේ කොහොමත් ඉතින් ඉන්නවනේ බං මඩ ගන්න සෙට් එකක් හරිද ඒ සෙට් එක අදාළම නැහැ හරි පැනල් ගැව්වත් මිනිහා හරියට වැඩේ කරනවා ඉතින් වල තියෙනවා මේ යම්මත් තමයි ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා ටික මේ වගේ වීඩියෝස් වන්න සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න සුද්දාව සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේ තමයි ආදි පාර්ට් කියවනේ හරි ඉතින් ෆලෝ පාරක් දාන්න টপ අප් කරගන්න ඕනේ සෙට් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ පින් කමෙන්ට් එක අපේ තියෙනවා නම්බරේ එනම් කොල්ලෝ අපි ගියා මේ වගේ වීඩියෝ සෙට් එකමු